හායි ළමයි. ඉතින් අද අපි උදේම යන්නේ කඩගන්නාවේ වෙඩින් එකකට කේක් අරගෙන ඊට පස්සේ ඩිලිවරි ටිකක් තිබ්බා කුරුඳුවත්තේ ළඟ අපි ඉක්මනට ඒ ටික ඉවර කරගත්තා. මොකද අද අපි ලොකු බබාගේ මගේ දෙන්නගේම බර්ත්ඩේ එක. ඉතින් අපි ආයෙත් පොඩි කේක් එකකුත් අරගෙන ගෙදර ගියේ. ඊට පස්සේ කට්ටියත් එක්කම එකතු වෙලා ඉතින් කේක් එකක් කපමු කියලා හිතුවා. එතකොටම අපේ අම්මේ මට තෑග්ගක් දුන්නා. එයා හැම අවුරුද්දෙම ඉතින් ප්‍රසන්ට් එකක් දෙනවා පොඩිවට හරි ලොකුවට හරි මොනවා හරි. ඉතින් මගේ කේක් රූම් එකේ දාගන්න කියලා තමයි අම්මේ මට මේක දුන්නේ. ඉතින් ලස්සනයි නේද? ඉතින් අපි ලොකු බබා දැන් ඔය කේක් එක කට් කරන්න තමයි හදන්නේ. ගෙදර කට්ටියම හිටපු හින්දා ඉතින් අපි හිතුවා නිකන් ඉතින් පොඩිවට සෙලිබ්‍රේෂන් එකක් කරනවා කියලා. ඇත්තටම ලොකු අයිඩියා එකක් තිබ්බේ නෑ. මොකද අපිට ටයිම් එකක් තිබ්බේ නෑ මොනවත් අරේන්ජ් කරගන්න. මේ දවස් ටිකේම එක දිගට බිසි. තාමත් එහෙම තමයි. මේ නිදා ගන්නත් නෑ දවස් ගානක් හරියට නිින්දක් නැහැ. ඉතින් ඒක නිසා ලොකුවට දෙයක් කරන්න අපිට ටයිම් එකක් තිබ්බේ නෑ. ඒත් ඉතින් චූටියට හරි ලොකු බබා පවුනේ. ඒක නිසා මොන හරි කරමු කියලා අපි හිතුවා. කොහොමද මං අද දවසේ භාගයක් හරි ඉතුරු කරගන්නම් කියලා හිතුවේ. ෆැමිලි එකේ කට්ටියත් එක්ක ඉන්නම් කියලා. මොකද අපිට එහෙම ලොකුවට ඉන්න ටයිම් එකක් නෑ. යාලා ඉස්කෝලේ යනවා අපිත් වැඩ. ඒක නිසා මේ ඉන්නේ අපේ අම්මී. ඉතින් එතකොට මේ ඉන්නේ අපේ නංගි. කට්ටියම හිටපු ඉතින් අපි කේක් කපලා කාලා තේ එකක් බීලම ඉතුරු වැඩිකට ගියා. ඉතින් මල්ලිලා හරි ලැජ්ජයි. මේ අපේ මල්ලිගේ බබා. ඒගොල්ලෝ හරි ලැජ්ජයි වීඩියෝ එකට ඉන්නවා කිව්වම. පස්සේ ටට්ටක් ගාලා අපි වැඩ ඉවර කරගත්තා. මේ අපේ චූටි බබා කරදර කරලා අප්පච්චිට කරදර කරලා කොහොම හරි අපිට තෑගි අරගෙන ඇවිල්ලා එයා කලින් දවසේ ඉඳන්ම කිව්වා අම්මිට ප්‍රසන්ට් එකක් දෙන්න ඕනේ කියලා. මං හිතුවේ නෑ ඇත්තටම ගේ කියලා. ඉතින් අනේ මට ෆ්‍රෙෂ් රෝස් එකකුත් අරගෙන ඉන්නා. චූටි පැටියා. ඉතින් එයාගේ ආසාවනේ. කොහොම හරි අප්පච්චිත් එක්ක ගිහලා මටත් හොරෙන් තමයි ගෙනල්ලා තියෙන්නේ. අයියටත් චූටි ප්‍රසන්ට් එකක් ගෙනල්ලා අපි ඉතින් එයා හැපි වෙන්නත් එකයි. ඉතින් වැඩිපුරත් එක්ක පොඩ්ඩක් පෙන්නවා. පවුනේ නැත්තම් එයාගේ හිතට හිතෙනවානේ. ඒක නිසා ඉතින් වැඩිපුරත් එක්ක පොඩ්ඩක් පෙන්නලා සර්ප්‍රයිස් වුණා වගේ. ඉතින් ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ යමුණාද ගේන්නේ කියලා. මොන හරි ගේ කියලා හිතුවා කරදර කරපු නිසා. ඉතින් ලස්සන වොච් එකක් තමයි ගෙනත් තිබ්බේ. මං ඉතින් ලොකුවට සර්ප්‍රයිස් වෙලා පෙන්නුවා එයාට. මොකද එයා හැපි වෙන්න ඕන නිසා. ලොකු බබාටත් මොකද්ද චූටි ප්‍රසන්ට් එකක් ගෙනල්ලා. එයා හරි ආදරණීය චූටි පැටියෙක් අනේ. ඉතින් අපි ඒ ටික ඉවර කරලා ඔන්න දැන් ආවේ හවස් 3ට විතර අපි නුවර ආවා. මොකද අපි මොනවත් මේ දවස් ටිකේ අවුට් එකකට ගියෙත් නැහැ කොහෙවත් කැම්පකටවත් වෙලාවක් තිබෙන්නේ නැති නිසා. ඊපස්සේ මෙයාලා පොඩ්ඩක් සෙල්ලම් කරලා ඉන්න අපේ හබී කට්ටිය ඊට පස්සේ පොඩ්ඩක් ඇවිදලා ෆයර් ප්ලේට් එකට ගිහිල්ලා ඩිනර් එක අරගෙන ඊට පස්සේ ඉතින් අපි දැන් 10ට විතර ඔක්කොම ගෙදර ආවා. ඉතින් ওই විදිහට තමයි අද අපේ බර්ත්ඩේ